right එතකොට මම කිව්වේ මම කිව්වේ දැන් මෙන්න මේ බූලිය අපේ මාතෘකාව උනේ මෙන්න මේ වගේ බූලිය ප්‍රකාශනයකට සත්‍යතා වගුවක් නිර්මාණය කරන එක right මේ වගේ බූලිය ප්‍රකාශනයකට සත්‍යතා වගුවක් අඳින්නේ කොහොමද කියන්නේ දැනටත් අපිට මේ වගේ බූලිය ප්‍රකාශනයක් දුන්නොත් ඒකට සත්‍යතා වගුවක් අඳින්න පුළුවන් එතකොට අපි කරන්නේ මේ වගේ වෙලාවක බූලිය ප්‍රකාශනයට අදාළ පරිපථයක් අපිට නිර්මාණය කරන්න පුළුවන් දැන් ඒක අපි ගොඩක් සංකීර්ණ පරිපථ අපි ඇඳලා ඊට පස්සේ අපි කරන්නේ මේ පරිපථයට ට්‍රූත් ටේබල් එකක් අඳිනවා. පරිපථයට ට්‍රූත් ටේබල් එකක් අපිට අඳින්න පුළුවන් මේ පරිපථයේ ආදාන තියෙනවා AB. එහෙනම් AB කියලා ආදාන දෙක සහිතව අපි ට්‍රූත් ටේබල් එක නිර්මාණය කරනවා. ඊට පස්සේ අවුට්පුට් එක තමයි මේ පැත්තේ තියෙන. අපි හිතමු මේක F කියන අවුට්පුට් එක. හරි? F කියන එක. මේක තමයි අවුට්පුට් එක. ඉතින් අපිට ඕකට ට්‍රූත් ටේබල් එකක් අඳින්න පුළුවන් නේ. අපිට මේකට ට්‍රූත් ටේබල් එකක් අඳින්න පුළුවන්. කොහොමද ට්‍රූත් ටේබල් එක අඳින්නේ? මීට කලින් අපි ආරම්භයේදීම වගේ කරලා තියෙනවා. මේ A සහ B වලට අගයන් දෙනවා. right? බිඳුවයි බිඳුව. බිඳුවයි 1 එකයි බිඳුව 1යි 1 ඔය විදිහට දෙනවා. A ට බිඳුවයි B ට බිඳුවයි මෙහෙම අගය දීලා මෙතනින් එන අවුට්පුට් එක මොකද්ද කියලා බලනවා. ඒක දානවා මෙතෙන්. ඊට පස්සේ A ට බිඳුවයි B ට 1යි දාලා මේ පැත්තෙන් එන අගය බලලා මෙතන. ওই විදිහට අපිට ට්‍රූත් ටේබල් එක ගන්න පුළුවන්. හරි ඕක අපි මූලික අධ්‍යයනයේදී කතා කරපු එක. නමුත් දැන් අපි කතා කරන්නේ මෙහෙම මේ වගේ දීර්ඝ මාර්ගකින් ඇවිල්ලා මේ වගේ ප්‍රකාශන ට්‍රූත් ටේබල් එකක් අඳගෙන අපිට කෙලින්ම බූලිය ප්‍රකාශන දුන්නා කෙලින්ම මෙන්න මේ ට්‍රූත් ටේබල් එක අඳින විදිහට අපි කතා කරන්නේ right දැන් ඉස්සෙල්ලා මේ සෑහෙන වක්‍ර මාර්ගකින් මෙතනින් ආව පරිපතේට හරි පරිපතෙන් තමයි ඊට පස්සේ මෙන්න මේ ට්‍රූත් ටේබල් එකට ආවේ හරි රවුමක් ගහලා නේ දැන් එහෙම නෙවෙයි කෙලින්ම එනවා මෙතෙන්ට හරියට කොළඹ හයිවේ එකේ ගියා වගේ right අර පරණ පාරේ යනකොට එක එක නගර හරහා යනවා රවුමක් ගහගෙන. දැන් කෙලින්ම අපිට පුළුවන් මේ වගේ බූලිය ප්‍රකාශනයකින් ට්‍රූත් ටේබල් එකක් හදන්න. ඒක තමයි අපි දැන් කතා කරන්නේ. හරි. එහෙනම් මම මෙන්න මේකට ට්‍රූත් ටේබල් එක අඳින විදිය මම මේ පෙන්නන්න යන්නේ. right? මොන විදියට ඇන්දත් හරිද? මොන විදියට ඇන්දත් ඒ කියන්නේ මේ පරිපතේ ඇඳලා ඒකට ට්‍රූත් ටේබල් එක ඇන්දත් ඍජු ඇන්දත් එකම ට්‍රූත් ටේබල් එක තමයි දෙකටම එන්න ඕනේ. එකම ට්‍රූත් ටේබල් එක තමයි දෙකටම එන්න ඕනේ. පැහැදිලි? හරි. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. right. හොඳට බලාගෙන ඉන්න. මොකොත් කරන්න එපා. අඳින්න යන්න එපා. කරන විදිය බලා ගන්න. හරි. අපිට තියෙන ප්‍රකාශනය ගැන හොඳට බලන්න. අපිට තියෙන ප්‍රකාශනය දිහා බලන්න. හරිද පුතා? අපේ ප්‍රකාශනය දිහා බැලුවොත් අපිට පේනවා මේ ප්‍රකාශනය හැදිලා තියෙන්නේ මේ ප්‍රකාශනය හැදිලා තියෙන්නේ විචල්්‍ය දෙකකින්. මොකද්ද විචල්්‍ය දෙක? A සහ B කියලා විචල්්‍ය දෙකකින්. නිසා අපි ඉස්සෙල්ලම අඳුර ගන්න ඕන අපේ ප්‍රකාශනයේ තියෙන විචල්්‍ය ගණන නැත්නම් විචල්්‍ය මොනවද කියන එක. right මේක හැදිලා තියෙන්නේ විචල්්‍ය දෙකකින්. ඒ නිසා අපි ට්‍රූත් ටේබල් එක අපි අඳින්න පටන් ගන්නවා. අපි ඒකට විචල්්‍ය වලට තීරු දෙකක් දා ගන්නවා. A B වලට අපි තීරු දෙකක් වෙන් කරගත්තා. හරිද? ඔක තමයි මුලින්ම කරන්න ඕනේ. විචල්්‍ය සඳහා තීරු වෙන් කර ගැනීම තමයි මුලින්ම කරන්න ඕනේ. පැහැදිලි? right ඒක වෙන් කරගත්තා. ඊට පස්සේ අපි බලන්න ඕන මේ ප්‍රකාශනයේ මෙන්න මේ අපි යොදපු AB විචල්්‍ය වල අනුපූරක තියෙනවද කියලා. අනුපූරක තියෙනවද බලන්න නිකන්. right බලමු. A විචල්්‍ය B විචල්්‍ය. ඒ වල අනුපූරකයේ තියේද? තියෙනවා. right ඒ වලට අනුපූරකයක් තියෙනවා නම් ඒකට අපි තීරු අඳින්න ඕන අනිවාර්යයෙන්. ඒ කියන විචල්්‍ය අනුපූරකයක් තියෙන නිසා ඒක තියෙනවනේ ඒ බා කියලා එකක්. ඒකට අපි තීරුවක් ඇඳලා right. ඊට පස්සේ අපි බලනවා B කියන විචල්්‍ය අනුපූරක තියෙනවද කියලා. B ගේ අනුපූරක කියන්නේ B බා. B බා තියෙනවද? නැහැ. එහෙනම් අඳින්න එපා. එහෙමනම් අඳින්න එපා. හරිද? ඒකට B කියන එකේ අනුපූරකයක් නැත්නම් ඒක අඳින්න යන්න එපා. right. ඒක තමයි මුලින්ම කරන්න ඕනේ. විචල්්‍ය වල අනුපූරක තියෙනවා නම් ඒ සඳහා අපි තීරුව අඳින්න ඕනේ. right. ඊට පස්සේ බලන්න මේ ප්‍රකාශනයේ ගුණිත පද තියෙනවද කියලා. ගුණිත පද කියන්නේ උදාහරණයක් විදිහට AB BC A බා B බා ඔය වගේ ගුණිතයක් right. එහෙනම් ඩොට් එකත් එක්ක සම්බන්ධ වෙච්ච පද තියෙනවද? ඩොට් එකත් එක්ක.
මෙතන පදයක් එක ඩොට් තව පදයක් right එහෙම එකක් තියෙනවද හරි බලමු තියෙනවද කියලා තියෙනවා මෙන්න AB 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 එහෙනම් A වෙනුවෙන් අපි තීරුවක් ගන්නවා AB හරිද ඊට පස්සේ බලන්නේ ගුණිත පදවල අනුපූරක තියෙනවද කියලා දැන් අපි AB කියලා ගත්තනේ AB වලට බායක තියෙන පද තියෙනවද කියලා බලන්න එහෙම එකක් නැහැනේ තියෙනවා නම් අපි එහෙම තිබුණා නම් AB වලට බායකක් තියෙනවා නම් ඒකට තීරුවක් අඳිනවා හැබැයි ඒ වගේම තමයි AB වලට අනුපූරකයක් ආවොත් මේ තීරුව ලියන්න කලින් මේක ලියලා එන්න ඕන. අපිට මේකේ තිබුණ කියලා හිතන්නකෝ AB බා එකක් මෙහෙම. ඒතකොට අපි AB බා වෙනුවෙන් තීරුවක් නිර්මාණය කරන්න ඕන. හැබැයි ඊට කලින් AB නිර්මාණය කළා. ගුණිතේ අනුපූරකයට කලින් ගුණිත තීරුව නිර්මාණය කළා තමයි ගුණිතේ අනුපූරක නිර්මාණය කරන්න ඕන. රයිට්? ඔන්න. දැන් මේකේ හැටියට මෙච්චරයි. මෙහෙම එකක් නැහැ. හරි අනුපූරක පද තියෙනවා. ඊට පස්සේ බලන්න එකතුව පද තියෙනවද කියලා. ඒ කියන්නේ දැන් අවසාන ප්‍රකාශන එකතුව නෙවෙයි. දැන් මෙතන දන් ලකුණක් තියෙනවා. එහෙම නෙවෙයි මේක ඇතුලේ පද. දැන් උදාහරණයක් විදිහට මෙහෙම එකක් ගමුකෝ. ඔය වගේ. ඒතර මෙතන තියෙනවා එකතුව පදයක් නේ. මෙතන එකතුව පදයක් තියෙනවා. ඒ වගේ තියෙනවා නම් ඒකට අපි පද තීරුවක් දානවා. ඒ දන B වලට. එහෙම එකක් නැහැනේ. ඒ නිසා ඒක දාන්න යන්න ඕන නැහැ. හරි. ඊට පස්සේ එහෙම එකතුව පදවල අනුපූරක තිබුණා නම් ඒ වෙනුවෙන් තීරුවක් දානවා. තිබුණා නම් right ඒ දන B අනුපූරකේ දාන්න කලින් ඒ දන B දාලා ඊට පස්සේ තමයි ඒ දන B වල අනුපූරකේ දාන්න ඕනේ. එහෙම තිබුණා නම් එහෙම එකක් නැහැ. හරි තිබුණා නම් අපි ඒවත් අඳිමු. right අපි දැන් මේකනේ දැන් ඊට පස්සේ දැන් ඔය කියන ඒවා හරි ගුණිත තිබුණා ගුණිත වල අනුපූරක තියෙනවා නම් ඒවට තීරුව ඇඳා එකතුව පද තියෙනවා එකතු වල පද වලට තීරුව ඇඳා ඒවේ අනුපූරක තියෙනවා ඒවට තීරුව ඇඳා right අවසානයේදී අවසාන ප්‍රකාශනයට කියන්නේ ප්‍රතිදානයට තීරුවක් නිර්මාණය කරනවා. ප්‍රතිදානය මොකද්ද? F නේ. F. ඒක තමයි අවසාන තීරුව. අවසාන තීරුව F මොකද්ද F කියන්නේ? ඕනනම් ලියන්න. F කියන්නේ මොකද්ද? F කියලා තියෙන්නේ AB ධන A බා. ඔන්න අපි සත්‍යතා වගුවේ තීරු ටික හදාගත්තා. එතකොට මේ තීරු වල මතක තියාගන්න. මේ තීරු වල අනිවාර්ය තීරු තමයි අනිවාර්යයෙන්ම තියෙන්න ඕන තීරු තමයි මෙන්න මේවා තමයි ඉන්පුට් සඳහා තියෙන තීරු ආදානය සඳහා තියෙන තීරුව සහ මෙන්න මෙතන ප්‍රතිදානය සඳහා තියෙන තීරුව අවුට්පුට් තීරුව. එතකොට මේව මොනවද මේවා අපි කියන්නේ අමතර තීරු එක්ස්ට්‍රා කොලම්ස් ඒවා අමතර ඒවා අපිට සත්‍යතා වගුව අඳින්න පහසු කරගන්න අඳින අමතර කොලම්ස්. ඒ කියන්නේ මේවා තිබුණත් එකයි නැතත් එකයි වගේ අදහසක්. අමතර ඒවනේ. මේවා දාන්නේ මොකටද? අපිට මේක ලේසියෙන් අඳින්න ඕන හින්දා මේ එක්ස්ට්‍රා කොලම්ස් දාන්නේ. එක්ස්ට්‍රා කොලම්ස් ටික අපි හරියට දාගත්තේ නැත්නම් අපිට අවුට්පුට් කොලම් එක හරියට පුරව ගන්න බෑ. හැබැයි අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ඉන්පුට් තීරුව සහ අවුට්පුට් තීරුව. ඒතකොට කෙනෙක්ට මේ එක්ස්ට්‍රා තීරු සමහර විට එක්කෙනෙක් අඳින එක පුතා තව කෙනෙක්ගේ නැති වෙන්න පුළුවන්. එයාට පහසු විදියට නේ දාගන්නේ. right? නමුත් මම මේ කියපු මෙතඩ් එකට මම මේ කියපු ක්‍රමයට මේ එක්ස්ට්‍රා කොලම්ස් දාගන්න. එතකොට තමයි හරියට මේක ඇඳෙන්නේ. හරි. ඒතර මේව ලියන්න ඕනේ නැහැ මේ සත්‍යතා වගේ ඉන්පුට් එක්ස්ට්‍රා කොලම්ස් අවුට්පුට් කියලා ලියන්න ඕනේ නැහැ ඒව. හරි. දැනට මම මේ පෙන්නන්න ඕන නිසා මෙහෙම කරේ. හරි. දැන් ඔන්න අපි තීරු ටික ඇඳගත්තා. හරිද? තීරු ටික ඇඳගත්තා. ආදාන දෙකක් නම් A සහ B කියලා ආදාන දෙකයිනේ ඉන්පුට් දෙකයිනේ. ඉන්පුට් දෙකක් වෙනස් කරන්න පුළුවන් ආකාර අපි දන්නවා එකිනෙකට වෙනස් ආකාර. ආදානයේ වෙනස් කළ හැකි ආකාර ගන්න ලැබෙන්නේ දෙකේ බලයක් විදියට ඉන්පුට් ගණන දෙක ඉන්පුට් ගණන දෙකයි එහෙනම් දෙකේ දෙක කියන්නේ කීයද 4යි දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි ඒ නිසා ආදානයේ ලබා දිය හැකි ආකාර 4ක් තියෙනවා මෙන්න 1යි 2යි 3යි 4යි අන්න ආදානය ලබා දෙන්න පුළුවන් ආකාර 4 අපි යන්නවා එහෙනම් අපි ආදානය ලබා දෙන ආකාර 4 ලියමු. Aට බිඳුවක් දෙන්න පුළුවන්, Bට බිඳුවක් දෙන්න පුළුවන්. Aට බිඳුවක් දෙන්න පුළුවන්, Bට එකක් දෙන්න පුළුවන්. Aට එකක් දෙන්න පුළුවන්. Bට බිඳුවක් දෙන්න පුළුවන්. Aට එකක් දීලා Bට එකක් දෙන්න පුළුවන්. ඕක සාමාන්‍යයෙන් අපි අඳින රටාව. නේ? ওই රටාව අපි ওই විදිහට මේ වෙනකන් ඇඳලා තියෙනවා කීප වතාවක්. නේ? ආදාන දෙකක් වෙනස් කරන්න පුළුවන් මේ රටාව. 0.0 0.1 1.1 right
ඒක සාමාන්‍ය ගණන ක්‍රමයක් තියෙනවනේ. මෙතන තියෙන පේලි ගණනට ආකාර ගණන 4යි. භාගයට භාගය ගන්න බිඳුව ඒවා. බිඳුවේ 2 1 2. ඊට පස්සේ ඒව භාගයට අඩු කරන්න. බිඳුවේ 2 නම් මෙතන දෙනකොට බිඳුවේ 1යි. 1 2 නම් 1 1යි. right? හරි. දැන් ඉතින් වැඩේ හරි. ඊටු ටික ලේසි. right. අපුරමු. මෙතන A මෙතන A බා. මෙතන බිඳුව මෙතන බිඳුවේ බා එක. බිඳුවේ අනුපූරකය. මේ තියෙන කොලම් එකේ අනුපූරකය මෙතෙන්ට ගන්න ඕනේ. මෙතන බිඳුව නම් අපි දන්නවා බිඳුවේ අනුපූරකය බිඳුවේ බා එක කියන්නේ හැම විටම 1යි. ඒ නිසා මෙතන එන්නේ බිඳුව නම් මෙතන එන්නේ බිඳුවේ අනුපූරකය. මෙතන A බා එහෙනම් බිඳුවේ අනුපූරකය 1යි. බිඳුවේ අනුපූරකය මෙතන එන්නේ 1යි. එකේ අනුපූරකය කියන්නේ බිඳුවයි. ඒ නිසා එකේ අනුපූරකය මෙතන එන්නේ බිඳුවයි. එකේ අනුපූරකය බිඳුවයි. පැහැදිලිද? ඔන්න ඒ තීරුව පිළිගුවා. right? ඊට පස්සේ AB A.B මෙන්න මේක. බිඳුව ඩොට් බිඳුව ඩොට් එක කියන්නේ ගුණ කිරීම වගේ. බිඳුව ගුණ කිරීම බිඳුවයි. බිඳුව ගුණ කිරීම 1 ඒත් බිඳුවයි. එක ගුණ කිරීම බිඳුවයි. එක ගුණ කිරීම 1යි. පැහැදිලිද? ඔන්න AB කියලා තීරුව අපි යන්නවා. දැන් අවසාන තීරුව output column එක. right? අපිට තියෙන output column එක. අපි එහෙනම් output column එක ලකුණු කරමු දැන්. ඒක ලේසි. output column එක ගන්න කොහොමද? AB ධන A බා. AB කියන්නේ මෙන්න මේ තීරුව පුතා. හොඳයි? AB කියන්නේ මේ තීරුව. AB. මේ තීරුව ධන A බා තීරුව මෙන්න මේ තීරුව. මේ තීරුවත් එක්ක මේ තීරුව එකතු කරලා ගන්න තියෙන්නේ. හරිද? AB ධන A බා. AB කියන්නේ මේ තීරුව, A බා කියන්නේ මේ තීරුව. එහෙනම් මේ තීරුව ධන මේ තීරුව. මම ඒ නිසා මේක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙහෙම පොඩ්ඩක් යන්නවා. හරිද? එහෙනම් අපි එකතු කරමු. ධන ලකුණු කියන්නේ O ගේට් එක. හරි? ධන ලකුණු කියන්නේ O ගේට් එක. එක ධන බිඳුව. O ගේට් එකේ 1.0 ආවොත් O ගේට් එකේ 1.0 ආවොත් output එක 1යි. O ගේට් එකේ 1.0 ආවොත් output එක 1යි. O ගේට් එකේ 0.0 ආවොත් බිඳුව ධන බිඳුව ධන බිඳුව කියන්නේ O ගේට් එකේ 0.0 කියන්නේ ඉන්පුට් දෙක ආවොත් 0යි. 0.1 ආවොත් 1යි. අන්න. දැන් බලන්න මෙන්න සත්‍යදා වගුව ලස්සනට සම්පූර්ණ වුණා. පැහැදිලිද? අපි පරිපතයක් ඇන්දේ නැහැ. පරිපතේ නැතුව අපි සත්‍යදා වගුව ඇන්දා. හැබැයි පරිපතේ ඇඳලා සත්‍යදා වගුව ඇන්දත් එන්නේ මේ ටිකම තමයි. ඒතකොට අපි මේක ඇඳගත්තේ මෙන්න මේ එක්ස්ට්‍රා කොලම්ස් ටික අමතර කොලම්ස් ටික දැම්ම නිසා අපිට ලේසියෙන් මේක ගන්න පුළුවන් වුණා. උදාහරණයක් විදිහට AB ධන A බා ගන්න නම් අපිට AB කියලා තීරුවක් තියෙන්න ඕන. ඒ තීරුවේ තියෙන අගයට A බා කියන තීරුවේ අගය ගන්න ඕන. ඒතකොට අපිට මේ දෙක මෙතන තිබුණ නැත්නම් අපිට මේක හොයාගන්න බෑ. පැහැදිලිද? right. එහෙනම් මේකේ සටහන අපි ලියාගමු මේ විදිහට. මෙන්න මෙහෙම අඳින්න මේක උදාහරණයක් විදිහට අපි ලියාගමු. පස්සේ සටහන ලියාගන්න මේ විදිහට. සර් මාතෘකාව පොඩ්ඩක් කියනවයි. හරි. ලියාගන්න මාතෘ බූලිය ප්‍රකාශන සඳහා සත්‍යතා වගු නිර්මාණය. 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 හරිද පුතා? right. එහෙනම් ලියාගන්න ඒකේ පළවෙනි පියවර ලියාගන්න ප්‍රකාශනයේ ඇති විචල්්‍ය ගණන. ප්‍රකාශනයේ ඇති විචල්්‍ය ගණන. ප්‍රකාශනයේ ඇති විචල්්‍ය ගණන. ඒ කියන්නේ බූලිය ප්‍රකාශනය කියන එක. හරිද? ප්‍රකාශනයේ ඇති විචල්්‍ය ගණන හඳුනාගෙන ඒ සඳහා වගුවේ තීරු වෙන් කරන්න. ඒ සඳහා වගුවේ තීරු වෙන් කරන්න. ප්‍රකාශනයේ ඇති විචල්්‍ය ගණන හඳුනාගෙන ඒ සඳහා වගුවේ
තීරු වෙන් කරන්න. දෙවැනි පියවර ප්‍රකාශනයේ විචල්්‍යවල ඔන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරා මේ පියවර ටික ප්‍රකාශනයේ මග අරනොත් එතනින් බලන්න මම කියවනවා මග අරනොත් එතනින් බලන්න ප්‍රකාශනයේ විචල්්‍යවල අනුපූරක තිබේ නම් ඒ සඳහා තීරු වෙන් කරන්න. ප්‍රකාශනයේ විචල්්‍ය වන අනුපූරක තිබේ නම් ඒ සඳහා තීරු වෙන් කරන්න. ඊළඟ පියවර විචල්්‍යවල ගුණිත සහිත පද වරහන් තුල යන AND gate AND gate ගුණිත පද කියලා කියන්නේ AND gate එකට අදාළ පද. කියන්නේ AND gate එකේ ප්‍රතිදානයට අදාළ පද. වරහන් වහගන්න AND gate කියන එකෙන් පස්සේ විචල්්‍ය වල ගුණිත පද පවතී නම් ඒ සඳහා තීරු වෙන් කරන්න. දැන් අපේ තිබුණා AB කියලා ගුණිත පදයක්. ඒ නිසා ඒකට තීරුවක් දැම්මා. තියෙනව නම් විතරයි. විචල්්‍ය වල ගුණිත සහිත පද පවතී නම් ඒ සඳහා තීරු වෙන් කරන්න. හතරවෙනි පියවර විචල්්‍යවල ගුණිත සහිත පදවල අනුපූරක ගුණිත සහිත පදවල නැත්නම් ගුණිත පදවල අනුපූරක පවතී නම් ඒ සඳහා තීරු වෙන් කරන්න. අනුපූරක පවතී නම් ඒ සඳහා තීරු වෙන් කරන්න. එතකොට අපි කතා කරමු මෙන්න මේ පියවර දෙක ඔය AND gate එකට අදාළ පියවර ටික right AND gate එකේ මේ ටික තියෙනවා. ඊළඟ පියවර ඊළඟ තියෙන්නේ OR gate එකට අදාළ පද තියෙනවා නම් ඒවට කරන්න ඕන දේ ලියා ගන්න. ඒක විචල්්‍ය වල එකතුව සහිත පද වරහන් තුල OR gate වරහන් වහන් විචල්්‍ය වල එකතුව සහිත පද පවතී නම් ඒ සඳහා තීරු වෙන් කරන්න. ඊළඟ එක විචල්්‍ය වල එකතුව සහිත පදවල අනුපූරක පවතී නම් ඒ සඳහා තීරු වෙන් කරන්න. අනුපූරක සහිත පද පවතී නම් එකතුව පදවල අනුපූරක right එකතුව සහිත පදවල අනුපූරක පවතී නම් ඒ සඳහා තීරු වෙන් කරන්න. අවසාන පියවර අවසානයේදී ප්‍රතිදානය සඳහා තීරුව වෙන් කරන්න.
හරි. දැන් උදාහරණ විදිහට අපි බෝඩ් එකේ තියෙන එක ලියාගමු. බෝඩ් එකේ ලියාගමු. F සමානයි උඩ තියෙන ප්‍රකාශනය. උදාහරණ විදිහට ලියන්න. උදාහරණ එක පුතා. උදාහරණ එක. F සමානයි AB ධන A bar. F සමානයි AB ධන A bar. F සමානයි AB ධන A bar යන බූලිය ප්‍රකාශනයට සත්‍යතා වගුව නිර්මාණය කරන්න F සමානයි AB ධන A bar යන බූලිය ප්‍රකාශනයට සත්‍යතා වගුව නිර්මාණය කරන්න. හරි. සත්‍යතා වගුව විතරක් අඳින්න වෙන වටේ ලියපො ලියන්න ඕනේ නැහැ. අර ඉන්පුට් තීරු මොනවද එක්ස්ට්‍රා තීරු මොනවද කියන එක ලකුණු කරගන්න අවුට්පුට් තීරුව ලකුණු කරගන්න. හරි. සත්‍යතා වගුව ඇඳලා මට රේස් හෑන්ඩ් කරන්න. මම තව උදාහරණයක් කතා කරන්න තියෙනවා. සත්‍යතා වගුව ඇඳලා පස්සේ ඇඳලා ඉවර නම් රේස් හෑන්ඩ් කරන්න එක එක්කෙනා මට එතකොට බලා ගන්න පුළුවන්. එතකොට මම ඊළඟ උදාහරණයට යනවා. හරි මම හිතන්නේ හැමෝම දැන් ඉවර වෙන්න ඕන. right බහුතරයක් ඉවරයි. හරි දෙවෙනි උදාහරණය පුතා. දෙවෙනි උදාහරණේ F සමානයි AB ධන AB ධන A bar B bar බාස් දෙක වෙන වෙනම තියෙන්නේ. AB ධන A bar B bar යන ප්‍රකාශනයට සතතා වගුවක් නිර්මාණය කරන්න. F සමාන AB ධන A bar B bar කලින් එකට වඩා පොඩි වෙනසක් තියෙනවා. යන ප්‍රකාශනයට සතතා වගුව නිර්මාණය කරන්න. හරි. මේකෙදි බලමු. දැන් අපි මේක දිහා බලමු අපිට පේනවා විචල්‍ය තියෙන A සහ B විතරයි. එහෙනම් ආදාන තීරු සඳහා අපි තීරු දෙක නිර්මාණය කරා. A B. right. ඊට පස්සේ බලන්න විචල්‍ය වෙන අනුපූරක A සහ B වල අනුපූරක තියෙනවද? තියෙනවා. A bar කියලාත් තියෙනවා. එහෙනම් ඒකට තීරුවක් දැම්මා. B වල තියෙද? ඔව් B bar කියලාත් තියෙනවා. ඒ නිසා ඒකට තීරුවක් දැම්මා. හරිද? විචල්‍ය වෙන අනුපූරක තිබිච්ච නිසා ඒකට තීරු දෙකක් අපි හැන්දා. තියෙනවා නම් විතරයි නැත්තම් ඕනේ නැහැ. ඊපස්සේ ගුණිත පද තියෙද බලන්න. ගුණිත පද තියෙනවද? තියෙනවා. AB මේ තියෙන ගුණිතයක්. නිසා ඒකට තීරුවක් දැම්මා. තව තියෙද? ඔව් මෙතනක් තියෙන ගුණිත පද. මේ තියෙන A bar
dot b bar. මෙතන තියෙන්නේ a bar dot b bar කියන එකනේ මේ තියෙන්නේ. ඒතර ගුණිතයක් මෙතන තියෙනවා. එහෙනම් ඒකටත් තීරුවක් අපි දානවා. right? a bar dot b bar. හරි. එකතුව තියෙද නැහැ. එකතුව තියෙනවා අවසාන පදයේ එකතුව තියෙනවා. මේක අවසාන වශයෙන් ගන්න පදේනේ එකතුව තියෙන්නේ. මේකේ එකතුව නිසා අවසාන ප්‍රකාශනේ f සමානයි මොකද දෙන්නේ ab ධන a bar b bar. right? ඔන්න අපි තීරු ටික යන්නේ. එතකොට මේකෙදි පුතා බලන්න මේකෙදි ඉන්පුට් තීරු තියෙන්නේ මේවා. right? මේක තමයි අවුට්පුට් තීරුව. මේව ලියන්න ඕනේ ප්‍රශ්නේදී. නමුත් ඔයාලට අඳුර ගන්න ඕන නිසා මම මේ පෙන්නන්නේ. එතකොට මෙතන ඉඳලා මෙන්න මේ දක්වාම මේ ටික ඔක්කොම මොනවද? එක්ස්ට්‍රා කොලම්ස්. අමතර තීරු. එක්ස්ට්‍රා කොලම්ස් ටික අපි දැම්මේ අපිට මේ අවුට්පුට් තීරුව සම්පූර්ණ කරගන්න පහසු වෙන්න. හරි? අපි එහෙනම් ලියමු. ඉන්පුට් දෙක නම් ආදාන දෙන්න පුළුවන් එක වෙනස ආකාර 4යි. 1යි 2යි 3යි 4යි. කොහොමද දෙන්නේ? 0.2යි 1.2යි. භාගයට අඩු කර 0.2 1 බිංදුවයි 1.2 භාගයට අඩු කර 1යි. දැන් මේ රටාවට පල්ලෙහාට බලමු. 0.1 නම් i මිනිස්සම් 0.1. right. දැන් පුරවමු. a බා මේ කොලම් එකේ තියෙන අනුපූරකේ තමයි මෙතෙන්ට එන්නේ. මේ තීරුවේ තියෙන අනුපූරකේ මෙතෙන්ට එනවා. 0 නම් 0 අනුපූරකේ 1යි. 0 අනුපූරකේ 1යි. 1 අනුපූරකේ 0යි 1 අනුපූරකේ 0යි. right. මෙතන b බා b කියන කොලම් එකේ අනුපූරකේ මෙතන දෙන්නවා. එහෙනම් මේ තියනාගේ අනුපූරකේ 0 අනුපූරකය 1යි 1 අනුපූරකය 0යි 0 අනුපූරකය 1යි 1 අනුපූරකය 0යි. right. ඊට පස්සේ ab හැදෙන්නේ මේ දෙකේ මේ තීරු දෙකේ ගුණිතයෙන්. a.b 0.0 0යි 0.1 0යි 1.0 0යි 1.1 1යි. පැහැදිලි? ඒ තීරුවත් හරි. දැන් ඊළඟ තීරුව a bar dot b bar මේක හැදෙන්නේ මෙන්න බලන්න a bar තීරුව b bar තීරුව මේ දෙකේ තියෙන අගයන් දෙක ගුණ කරලා a bar dot b bar 1.1 1යි 1.0 dot කියන්නේ AND gate එකේ AND gate එකේ 1යි 1 આવොත් AND gate එකේ 1යි AND gate එකේ 1යි 0 આવොත් 0යි AND gate එකේ 0 1 આવොත් ඒත් 0යි 0 0 આવොත් ඒත් 0යි. ඒ තීරුවත් හරි. දැන් අවසාන වශයෙන් තියෙන මෙන්න මේ තීරුව හැදෙන්නේ කොහොමද කියන මෙතන ලකුණු කරන්න. AB ධන A බා B බා. AB කියන්නේ මේ තීරුව. මේ තීරුවෙන් එන අගය සහ A බා B බා තීරුව. මෙන්න මේ තීරුව. මේ තීරුවෙන් එන අගය කොහොමද එන්නේ? එකතු වෙලා. මේ එකතුවනේ. ඒ නිසා මෙතන එකතු වෙනවා. ඒක අපි දැම්මේ අපිට බලා ගන්න පහසු වෙන්න. මේ තීරුවෙන් එන අගයට එකතු කරන්න ඕන මේ තීරුවෙන් එන අගය ධන. right? එහෙනම් අපි බලමු දැන්. ධන කියන්නේ O gate එක. O gate එකේ 0.1 આવොත්. O gate එකේ 0.1 આવොත්. 0 ධන 1 එකයි. 0.0 આવොත් O gate එකේ 0යි. 0.0 આવොත් ඒත් 0යි. 1.0 આવොත් එකයි. right. ඔන්න අපි ඒකත් ඇඳලා. පැහැදිලි? right. ඇඳගන්න එක. මේකත් ඇඳගත්තට පස්සේ රෙසයන් කරන්න මම තව උදාහරණයකට යනවා. මේක අඳින අතරේ මේකත් පොඩ්ඩක් අහගන්න. දැන් ඔයාලා යාළුවෝ ඉන්නෝ නම් පුතා ක්ලාස් එකට ජොයින් කරන්න. ඒගොල්ලොන්ට කියන්න විස්තරේ මම මේ වීඩියෝ ටිකත් එයාලට දෙනවා මුලින්දලම මේ පාඩම් ටිකේ වීඩියෝ ටික දැනටත් තියෙනවා අපේ වෙබ්සයිට් එකේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ බලන්න පුළුවන්. ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන කෙනෙකුට. ඉතින් යාළුවෝ ඉන්නෝ නම් සම්බන්ධ කරන්න. එතකොට මේ වීඩියෝ ටික බැලුවට පස්සේ අමතර සෙෂන් එකක් සූදානම් කරනවා. මොන හරි ගැටලු තිබුණොත් එයාලට ඒක පැහැදිලි කරන්න. ඒ නිසා අපේ ක්ලාස් එකට සම්බන්ධ කරන්න යාළුවෝ ඉන්නව නම් right යාළුවෝ ඉන්නව නම් ගන්න කොහොමත් අපේ 25කට වඩා යන්නේ නැහැ group class එකේ 25යි උපරිම ගන්නේ ඊට එහා ගන්න නැහැ මොකද ඊට එහා අරගෙන බෑ කරන්න එහෙම class එකක් right ඒ නිසා ඒකත් පොඩ්ඩක් යාළුවෝ ඉන්නවා මතක් කරන්න right අපි යමු එහෙනම් ඊළඟ උදාහරණයට අපි යමු මෙන්න ඊළඟ ප්‍රකාශනය
F සමානයි A ධන B dot AB bar. A ධන B dot AB bar. යන ප්‍රකාශනයට සත්‍යතා වගුව නිර්මාණය කරන්න. F සමානයි A ධන B dot AB bar. AB දෙකටම පොදුවේ බා එක තියෙනවා. AB දෙකටම පොදුවේ බා එක තියෙනවා එතන. දැන් මුදා මේක හදනකොට අපි පොඩ්ඩක් මේ තියෙන ප්‍රකාශය ගැන පොඩ්ඩක් බැලුවොත් අපිට පේනවා මේක ඇත්තටම මොනවද තියෙන විචල්්‍ය කියන එක. හරි. මෙතන මොනවද තියෙන විචල්්‍ය කියන එක පැහැදිලි පේනවා. AB තියෙනවා. ඒ නිසා A කියන තීරුව B කියන තීරුව. රයිට්. ඒක කොහොමවත් වෙන්නේ. අපි මුලින්ම තීරණය කරන්න ඕනේ මේ ප්‍රකාශනයේ තියෙන විචල්්‍ය ගණන. විචල්්‍ය AB. රයිට්. ඊට පස්සේ විචල්්‍ය වන අනුපූරක තියද? ඒ කියන්නේ A බා B බා කියන ඒවා තියද නැහැ. මේ පොදුවේ බා එක තියෙනවා. A බා එක වෙනම B බා එක වෙනම එහෙම නැහැ. ඒ නිසා ඒවට අඳින්න ඕනේ නැහැ. ගුණිත පද තියේද? තියෙනවා. අපි කියලා තියෙන ගුණිත පද තියද බලන්න. මේ තියෙන ගුණිතය AB. අතරම තියෙන්නේ AB බා කියන එක තියෙන්නේ. AB බා ගන්න නම් අනිවාර්යයෙන්ම AB කියන තීරුව දාන්න. AB බා කියන එක තියෙන්නේ. ගුණිතයේ අනුපූරකයේ තියෙන්නේ. ඒතකොට ගුණිතය දාලා තමයි අපි අනුපූරකේ දාන්න වෙන්නේ. AB දාලා තමයි AB බා ඕන්නම් AB කියන තීරුව දාලා AB බා කියන එක ගන්න. රයිට්. කොහොමද එහෙම යන්නේ? එකතුව පද තියෙනවද? තියෙනවා මේක. මෙන්න එකතුව පදයක් තියෙනවා. A ධන B. A ධන B කියන පදේ. right. A ධන B වල බා එකක් තියෙන්නේ නැහැ. ඒ නිසා ඒක නැහැ. right. ඊට පස්සේ අවසාන ප්‍රකාශනේ මේක. මොකක්ද අවසාන ප්‍රකාශනේ? F කියන එක තියෙන්නේ. F කියන එක තියෙන්නේ කොහොමද? A ධන B dot AB bar. මේක හරියට අපිට පේන්නේ මේක තනි පදයක් වගේ. හරි. ওই වගේ තමයි තියෙන්නේ. හරි. දැන් පුරවමු. දැන් පුරවන්න පුළුවන්. මම පුරවනකන් ඉන්න ඕනේ පුරවගෙන යන්න. දැන් වැඩේ දන්න ඕනේ. දැන් ට්‍රැක් එකට වැටලා තියෙන්නේ අනිවාර්යයෙන්. මේක කතා දෙයක් නැහැ. දැන් මම මේ ඔයාලට කියලා දෙන්නේ ඉතාමත් සරලම ක්‍රමවල ඉඳලා. ඉතාමත් සරලම ක්‍රමයේ ඉඳලා මේ කියලා දෙන්නේ මොකද අපි මීට එහා යන්න ඕන සෑහෙන පියවර ගණනක්. ඔයාලට මැද හරියෙන් කතා කරා නම් අග හරියෙන් කතා කරා නම් හිර වෙනවා. හැම ටෙක්නික් එකක්ම බොහොම සරලව පැහැදිලි කරලා මේ යන්නේ. හැම ටෙක්නික් එකක්ම. හරි. ඔයාලා අඳින බොහොම සංකීර්ණ පරිපත වලටත් සංකීර්ණ ප්‍රකාශන වලටත් මෙන්න මේ සත්‍යතා වගු අඳිනවා. right. පුරවමු. 0.1 right. මේ AB මේ තිරුව ඩොට් මේ තිරුව 0.0 0යි. AB නේ 0.1 0යි 1.0 0යි 1.1 1යි. right. හරි. ඊට පස්සේ AB බා. AB බා මෙතන තියෙන්නේ. මෙතන AB තියෙන්නේ. AB මෙතන තියෙනවා. මෙතන AB බා. ඒ කියන්නේ එහෙනම් මේ තිරුවේ ආපු අගේ අනුපූරකය. AB නේ මේ තියෙන්නේ. AB බා මෙතන තියෙන්නේ. එහෙනම් බිඳුව නම් මෙතන බිඳුවේ අනුපූරකය 1යි. බිඳුව අනුපූරකය 1යි. බිඳුව අනුපූරකය 1යි. එකේ අනුපූරකය බිඳුවයි. right. ඊට පස්සේ A ධන B. A ධන B. ඒ කියන්නේ මේ තීරුව ධන මේ තීරුව. මේ තීරුවේ තියෙන අගේ එකතු කරලා මේ තීරුව. බිඳුව ධන බිඳුව. බිඳුවයි. බිඳුව ධන 1 1යි. 1 ධන බිඳුව 1යි. 1 ධන 1. අපි දන්නවා O ගේට් එක 1යි කාවොත් අවුට්පුට් එක 1යි. right. ඊට පස්සේ අවසාන වශයෙන් තියෙනවා A ධන B.AB bar. දැන් මේක හැදෙන තීරු දෙක බලන්න. මේ මෙන්න මේ අවසාන ප්‍රකාශනයේට තීරු තියෙන්න ඕන ලස්සනට නිර්මාණය. A ධන B මෙන්න මේ තීරුව. AB bar මේ තීරුව. අපිට අවසාන වශයෙන් පේනවා මෙන්න මේ තීරුව එන්න නගයයි මේ තීරුව නගයයි මේ ඩොට් එක මෙතන තියෙන. අන්න ඒක වැදගත්. දැන් මෙතන තියෙන පුතා ඩොට් එක. හරිද? ඩොට් එක AND ගේට් එක. ඩොට් කියලා කියන්නේ AND ගේට් එක. AND ගේට් එක. ඒ කියන්නේ මේ තීරුව ඩොට් මේ තීරුව 0.1 AND ගේට් එකකින් ගියොත් වෙනත් විදිහකින් කියනවා.
බිඳුවයි එක AND ගේට් එකෙන් ගියොත් බිඳුව ඩොට් එක කීයද බිඳුවයි එක ඩොට් එක AND ගේට් එකෙන් එකයි එක ගියොත් අවුට්පුට් එක එකයි එකයි එක ගියොත් AND ගේට් එකෙන් එකයි එකයි බිඳුව ගියොත් එක ඩොට් බිඳුව රයිට් ඔන්න ඒක ට්‍රූත් ටේබල් එක පැහැදිලි හරි රේස් හෑන්ඩ් කරන්න ඉවර නම් සටහන් කරලා ඉවර නම් ට්‍රූත් ටේබල් එක ගැන ඉවර නම් රේස් හෑන්ඩ් කරන්න හරි මෙන්න ඊළඟ උදාහරණය F සමානයි A bar B right A bar B දන් මෙතන ඩොට් එකක් තියෙන්නේ A ධන B එකේ බා යන ප්‍රකාශනය සඳහා සත්‍යතා වගුව නිර්මාණය කරන්න මේක තනියෙන් කරන්න බලන්න තනියෙන් කරන්න බලන්න ඔකට අඳින බාන මේ සත්‍යතා වගුව
හරි අපි බලමුද දැන් බලන්න ඇන්දරන් තමන්ගේ සත්‍යතා වගුව හරිද කියන එක අපි පටන් ගමු රයිට් මේකෙදි ආදාන AB අපිට ආදාන තීරු දෙක A B දෙක අපිට පේන්න තියෙනවා රයිට් විචල්ලන අනුපූරක A බා B බා වගේ තියෙනවද තියෙනවා රයිට් A බා කියලා එකක් තියෙනවා ඒ නිසා A බා වලට දාන්න ගුණිත පද තියෙනවද තියෙනවා මේ තියෙන්නේ A බා B රයිට් ඒකට අපිට තීරුවක් දාන්න A බා B එකතුවද තියෙනවා එකක් මේ තියෙන්නේ A ධන B එකතු පදේ අනුපූරක තියෙනවා A ධන B වල බා එක රයිට් අවසාන වශයෙන් රයිට් මෙතන තියෙන්නේ අවසාන ප්‍රකාශනය F සමානයි A බා B ඩොට් A ධන B බා වල බා රයිට් මේක තනි පදයක් විදිහට තමයි තියෙන්නේ රයිට් අපි මේක පුරවමු A බා මේ තීරුවේ තියෙන අගේ අනුපූරකේ බිඳුවේ අනුපූරකේ එකයි බිඳුවේ අනුපූරකේ එකයි එකේ අනුපූරකේ බිඳුවයි එකේ අනුපූරකේ බිඳුවයි රයිට් ඊපස්සේ A බා B මේ හරියට සුබ කරන්න වැරදුනොත් එහෙම තීරු මාරු කරගන්න එපා A බා B මේ තීරුව ඩොට් මේ තීරුවයි A බා ඩොට් B A බා තීරුව ඩොට් B තීරුව එක ඩොට් බිඳුව එක ඩොට් බිඳුව AND ගේට් එක එකයි බිඳුවයි ගියොත් බිඳුවයි එකයි එක ගියොත් එක ඩොට් එක එකයි බිඳුවයි බිඳුව ගියොත් බිඳුවයි බිඳුව එක බිඳුවයි right ඒ තීරුව හරි ඊට පස්සේ A ධන B මෙන්න මේ දෙක A B බිඳුව ධන බිඳුව ඒ කියන්නේ O ගේට් එකේ බිඳුවයි බිඳුව ගියොත් බිඳුවයි බිඳුව එක ගියොත් එකයි එකයි බිඳුව ගියොත් එකයි එකයි එක ගියොත් එකයි right ඊට පස්සේ මෙතන A ධන B මේ තීරුවේ අනුපූරකේ A ධන B වල අනුපූරකේ බිඳුවේ අනුපූරකේ එකයි එකේ අනුපූරකේ බිඳුවයි එකේ අනුපූරකේ බිඳුවයි එකේ අනුපූරකේ බිඳුවයි පැහැදිලි දැන් අවසාන තීරුව හැදෙන තීරු බලන්න ඒක තමයි පුතා වැදගත් වෙන්නේ අවසාන තීරුව හැදෙන්නේ කොහොමද කියලා බලන්න දැන් A බා B ඒක මොකද්ද මෙන්න මේ තීරුව හරිද A බා B A ධන B බා මේ තීරුව අන්න එතකොට මේ තීරුවයි සම්බන්ධයෙන් මෙන්න මෙතන ඩොට් එක. ඒ නිසා මෙතන එන්නේ ඩොට් එක නැත්නම් AND ගේට් එක. ඒ කියන්නේ AND ගේට් එකේ බිඳුවයි එක આવොත් මොකද වෙන්නේ? බිඳුව ඩොට් එක බිඳුවයි. AND ගේට් එකේ එකයි බිඳුව ගියොත් එක ඩොට් බිඳුව බිඳුවයි. බිඳුව ඩොට් බිඳුව බිඳුවයි. බිඳුව ඩොට් බිඳුව බිඳුවයි. ඔන්න අහඹු ලෙස ලැබිලා තියෙන්නේ අපිට ඔක්කොම බිඳුව ඒවා. බිඳුව ඒවා ලැබිලා තියෙන්නේ. එක ප්‍රතිදාන තීරුවේ ඔක්කොම තියෙන ඒවා බිඳුව වෙන්නේ ප්‍රතිදාන තීරුවට තියෙන ඔක්කොම අගයන් බිඳුව ඒවා
හරි right ඔය උදාහරණ විදිහට ඕක මෙන්න මේ ගාන හදන්න ඕන දැන් තනියෙන් ඊළඟ ප්‍රකාශනය f සමානයි xy බා ධන x ධන z බා right ඕක නම් දින බලන්න xy බා ධන x ධන z බා දැන් මෙතන විචල්‍ය තුනක් තියෙනවා හරිද මෙතන විචල්‍ය තුනක් තියෙනවා ඒක බලන්න මෙතන විචල්‍ය තුනක් තියෙනවා විචල්‍ය තුනක් තියෙනවා විචල්‍ය තුනක් තියෙනවා right මේකේ විචල්‍ය තුනක් තියෙනවා ඒතකොට ඒ අනුව ඒක තීරණය කරන්න මොකද්ද මොන වගේ තීරුද වෙන්න ඕනේ කියන එක right මේකේ x y z කියලා විචල්‍ය තුනක් තියෙන නිසා x y z ඊපස්සේ බලන්න විචලන අනුපූරක තියෙද කියලා x බා තියෙනවද නැහැ y බා තියෙනවද නැහැ z බා තියෙනවා right z බා වෙනුවෙන් තීරුවක් නිර්මාණය කරනවා ගුණිත පද තියෙනවා මොකද්ද xy බා තියෙන්නේ එහෙනම් xy තීරුව දාලා තමයි අපිට xy බා කියන එක නිර්මාණය කරන්න වෙන්නේ xy බානේ තියෙන ඉතින් xy දාලා තමයි xy බා ඊට පස්සේ එකතුව පද එහෙම ඒව නැහැ right එකතු පද ඒව නැහැ දැන් මේක ටිකක් වෙනස් මොකද දන්නවද මේ බලන්න පුතා මෙතන තියෙන අවසාන ප්‍රකාශනේ f සමානයි xy බා ධන x ධන z බා හරිද ඒක එහෙම තියමුකෝ හරි ඒක එහෙම තියන්න කෙනෙකුට ඕන නම් ඕක පුළුවන් කොටස් දෙකකට කරලා ගන්න නමුත් එහෙම අවශ්‍ය නැහැ හරි මේක හරියට මෙන්න මේ වගේ f සමානයි p ධන q ධන r වගේ p ධන q ධන r වගේ දැන් මේ වගේ අවුට්පුට් එකක් ලැබෙන්නේ එකතු කිරීම පද තුනක් එකතු කරලා O ගේට් එකක් තියෙන්න පුළුවන් O ගේට් එකේ p q r ආවොත් O ගේට් එකට p q r ආවොත් අවුට්පුට් එක වෙන්නේ මොකද්ද p ධන q ධන r නොහොම ආකෘතියක් තමයි ඔය තියෙන්නේ right ඒතර අවසාන ප්‍රතිඵලය අපිට මේ ලැබිලා තියෙන්නේ අපිට හිතන්න පුළුවන් ආදාන තුනක් සහිත O ගේට් එකකින් ආදාන තුනක් සහිත O ගේට් එකකින් හරි මේකත් පොඩ්ඩක් මේ බලා ගන්න හරිද දැන් මේක පොඩ්ඩක් බලන්න පුතා ඔය කියපු එක මම මෙතන අඳින්නම් පොඩ්ඩක් PQR ආවොත් O ගේට් එකේ මේක O ගේට් එකනේ මෙතන අවුට්පුට් එක විදිහට ලැබෙන්නේ P ධන Q ධන R හරි ඕක අඳින්න පුළුවන් ඕනනම් ආදාන දෙකක් සහිත O ගේට් දෙකකින් ඕනනම් ආදාන දෙකක් සහිත O ගේට් දෙකකින් මේ ප්‍රතිඵලය ගන්න ඕනනම් අපිට අඳින්න පුළුවන් මේ විදිහට ඉස්සෙල් එකක් අඳිනවා මේකෙන් එවනවා PQ ඕකෙන් PQ එවනවා එතකොට මෙතෙන්ට එන්නේ මොකද්ද P ධන Q හරිද ඊට පස්සේ R එක වෙනම එවනවා R එක වෙනම එවනවා ඊට පස්සේ ඒක යොමු කරනවා තවත් O ගේට් එකකට මෙතන තියෙන්නේ R හරිද එතකොට මෙතන එන්නේ මේ පදය ධන මේ පදය P ධන Q ධන මේක මොකද්ද R right වරහන්ට එළියෙන් ධන ලකුණු නම් තියෙන්නේ අපිට වරහන අයින් කරලා දාන්න පුළුවන් ඒ කියන්නේ P ධන Q ධන R
ඉතින් අපිට මේක O ගේට් දෙකකින් අඳින පරිපථය ඕනනම් අපිට ආදාන දෙකක් සහිත O ගේට් දෙකකින් අඳින එක අපිට පුළුවන් ආදාන තුනක් සහිත තනි O ගේට් එකකින් අඳින්න. රයිට්? ඒවත් පොඩ්ඩක් ඉතින් මතක තියාගන්න. මේ වගේ දේවල්. හරි. දැන් මෙතෙන්දී මම ගන්නේ මේක ආදාන තුනක් සහිත අවසාන ආදාන තුනක් Sir. සහිත ඔව් පුතා. සර් මේක x ගන්න z බාක් තියෙන්නේ. ඔව්. ඒකත් වෙනම ගන්න නැද්ද xy වගේ xy බා එක වගේ? ඕ ඒක තමයි මම කියන්න හැදුවේ දැන්. ඕන්නම් කෙනෙකුට හිතන්න පුළුවන් හරි එහෙමත් යන්න පුළුවන්. දැන් නෙත්මි කියන්නේ මේ විදිහට මම ඒක පොඩ්ඩක් පෙන්නන්නම්. කෙනෙක්ට හිතන්න පුළුවන් මෙහෙම ඕන්නම්. හරිද? මේක මෙහෙම කියලා හිතනවා. දැන් මේකම ලියන්න පුළුවන් නේ අපිට ඕන්නම් මේකම ලියන්න පුළුවන්. කෙනෙකුට මෙහෙම මේ ප්‍රකාශය ලියන්න කිසිම ගැටලුවක් නැහැ. හරිද? කිසිම ගැටලුවක් නැහැ. මේකම අපිට මේ විදිහට ලියන්න පුළුවන්. මොකද වරහනට එළියෙන් තියෙන ධන ලකුණක් නිසා. වරහනට එළියෙන් ඩොට් එකක් මෙතන තිබුණොත් මේක එහෙම ලියන්න බෑ. හරිද? මේකම තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් හරි. එහෙමනම් අපි මේකට දාගමු තව පදයක් x ධන z බා කියලා. මේක කිසිම ගැටලුවක් නැහැ. හරිද? කිසිම ගැටලුවක් නැහැ. ඒතකොට x ධන z බා වලට z බා මෙතන තියෙන නිසා වෙනම තීරුවක් දාගත්තා. හරිද? වෙනම තීරුවක් දාගෙන ඊට පස්සේ ඒකෙන් මෙතෙන්ට එනවා. ඊට පස්සේ දාන්න පුළුවන් නේ. ඊට පස්සේ මේ f කියන එක තියෙන්නේ කොහොමද? මේ f කියන එක තමයි මෙතන මේ තියෙන්නේ. මේක මේ විදිහට ලියන්න පුළුවන් නිසා මෙතන එනවා. net මේ කියපු එක හරියට හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. ඕම දාන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. අමතර එතකොට තීරුවක් එනවා. හරි. අමතර තීරුවක් එනවා. හරි අපි මෙහෙම හදමු ගේනවා. හරිනේ. මේක අපිට අර හුරු විදියට හැදුවනේ. right. හරි. ඊට පස්සේ අපිට ඉතින් පුරවන්න තියෙන්නේ. right. මේක පුරවමු. බිඳුවයි එකයි මේ sorry. ඕ මේක 8ක් එනවනේ. මේක 8ක් එනවා. ඉන්පුට් 3ක් කියන්නේ නේද? 2 3 ඉන්පුට් 3යිනේ. ඉන්පුට් ගන්න 3යි. 2 3 වෙනි බලය. right? 2 3 වෙනි බලය කියන්නේ 2 වැඩි කිරීම 2 කියන්නේ කීයද? 2 2 4 3 4 2 8යි. 8ක් තියෙනවා. මේකේ 8ක් එනවා පිටින්. හරි. මේක අර එකපාරට ලිව්වා 8ක් එනවා මේකේ. මේ 8 සම්පූර්ණ කරන්න. 1 2 3 4යි 5යි 6යි 7යි 8යි ඔන්න හරි. එතකොට එන්නේ 8ක් නේ. 8න් භාගේ 4යි. එහෙනම් බිංදුවේව 4යි එකේවා 4යි. භාගේ අඩු කරා. ඊට පස්සේ මේ බිංදුවේව 4 භාගයට අඩු කරා. බිංදුවේව 2යි. එකේ 4 භාගයට අඩු කරා. එකේව 2යි. මේ රටාවට පුරවන්න. බිංදුවේව 2යි එකේව 2යි. ආයි එන්නේ එහෙනම් බිංදුවේව 2යි එකේව 2යි. z වලට එනකොට මේ බිංදුවේව ආයි භාගයට අඩු කරනවා. බිංදුවේව 2 නම් 1 බිංදුවයි. එකේව 2 නම් එකේව 1යි. එහෙනම් මේ රටාවට පුරවන්න. බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි ඔය විදිහට. හරි. දැන් එතන ඉස්සර තියෙන ඉස්සත් බා මේ තියනාගේ අනුපූරකේ බිංදුවේ අනුපූරකේ 1යි. එකේ අනුපූරකේ බිංදුවයි. බිංදුවේ අනුපූරකේ 1යි. එකේ අනුපූරකේ බිංදුවයි. බිංදුවේ අනුපූරකේ 1යි. 1 එහෙනම් බිංදුව 1යි. ඔය විදිහට. ඊට පස්සේ xy මේ තීරුව ඩොට් මේ තීරුව xy නේ බිංදුව ඩොට් බිංදුව බිංදුවයි බිංදුව ඩොට් බිංදුව බිංදුවයි බිංදුව ඩොට් 1 බිංදුවයි බිංදුව ඩොට් 1 බිංදුවයි 1 ඩොට් බිංදුව බිංදුවයි 1 ඩොට් බිංදුව බිංදුවයි 1 ඩොට් 1 1යි 1 ඩොට් 1 1යි xy තීරුව ඊට පස්සේ xy බා දැන් ඔය තීරුවේ අනුපූරකය ඔය ගත්ත තීරුවේ අනුපූරකය xy නේ xy බා බිංදුවේ අනුපූරකේ බිංදුව අනුපූරකේ 1යි 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 එකේ අනුපූරකේ බිංදුව එකේ අනුපූරකේ බිංදුව ඊට පස්සේ x ධන z බා මේක බලන්න x ධන z බා මෙන්න x තීරුව z බා මෙන්න z තීරුව z බා තීරුව right ප්‍රවේශමෙන් සුළු කරන්න
මේ තීරුවේ අගය ධන මේ තීරුව. බිඳුව ධන 1. බිඳුව ධන 1. 1යි. බිඳුව ධන බිඳුව. බිඳුවයි. බිඳුව ධන 1. 1යි. බිඳුව ධන බිඳුව. බිඳුවයි. 1 ධන 1. 1යි. 1 ධන බිඳුව 1යි. 1 ධන 1 1යි. 1 ධන බිඳුව 1යි. දැන් අවසාන වශයෙන් දැන් මට මේක යටින් ඉඳ නැති නිසා අපිට පේනවා මේ අවසාන එක ගන්න තියෙන්නේ මෙන්න මේ තීරුවෙන් එන අගය xy බා ධන x ධන z බා තීරුව මේ තීරුවෙන් එන අගයත් එක්ක ධන ලකුණ තියෙන්නේ. මේ තීරුවෙන් එන අගය ධන මේ තීරුවෙන් එන අගය. ඇයි? xy බා ධන x ධන z බා. මෙන්න x ධන z බා තීරුව. මෙන්න xy බා තීරුව. මේ තීරුව ධන මේ තීරුව. 1 ධන 1 O ගේට් එකෙන් 1 1 ගියොත් 1 ධන 1 කියන්නේ O ගේට් එකෙන් 1 1 ගියොත් 1යි 1යි බිඳුව ගියොත් 1යි 1 1 ගියොත් 1යි 1යි බිඳුව 1යි 1යි 1 1යි 1යි 1 1යි බිඳුවයි 1 1යි 1යි 1 මේකත් අහඹු අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. අවසානයේ අපිට ඇවිල්ලා තියෙනවා එකේව ටික. දැන් මේකත් පොඩ්ඩක් පුතා බලන්න. දැන් මෙහෙම මේ වගේ ප්‍රකාශනයකට අදාළ සත්‍යතා වගුවේ ඔක්කොම ප්‍රතිදාන තීරුව තුල එන්නේ එක නම් හරිද? ප්‍රතිදාන තීරුව තුල එන්නේ එකේව නම් කලින් එකේ ආව බිඳුවේව ටිකක් මං හිතන්නේ. කලින් උදාහරණය මට මතකයි ප්‍රතිදාන තීරුවේ සම්පූර්ණයෙන් ආවේ ඔක්කොම බිඳුවේව. right? දැන් ඇවිල්ලා තියෙන ප්‍රතිදාන තීරුව තුල ඔක්කොම එකේව. හරි? ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශනය දැන් මේකේ අදහස තමයි මේ ඔක්කොම එකේව නම් ඉන්නේ මෙන්න මේ ප්‍රකාශනය. හරිද? මේ ප්‍රකාශනය සුළු කරලා අපිට ගන්න වෙන උත්තරේ එකයි. ඕකේ තේරුම එකයි. එහෙම ආවොත් ඔය ප්‍රකාශනය සුළු කරාට පස්සේ ලැබෙන උත්තරේ අපි සුළු කරනවා දැන් ඉස්සරහට. සුළු කරාට පස්සේ මේක සමාන වෙන එකට. මේ ඔක්කොම ප්‍රතිදාන තීරුවේ බිඳුව නම් එන්නේ. මේ හැමතැනම බිඳුව නම් මේ ප්‍රකාශනය සුළු කරාට පස්සේ ලැබෙන අගය බිඳුවයි. හරි? මේ අමතර කාරණාවක් කිව්වේ. ඔළුවට වැටෙන්නේ නැත්නම් අයින් කළා දාන්න දැම්ම ප්‍රශ්නයක් නැහැ. හරි? ඇඳ ගන්න. ඇඳ ඉවරන රේසන් කරන්න. අද පුතා රේසන් කරන්න ඇඳ ඉවරනම් හරි මෙන්න ඊළඟ ප්‍රකාශනයේ අවසාන එකක් දවසේ
f සමාන xy ධන xz බා ධන y බා z. ඔකට ට්‍රුත් ටේබල් එක අඳින්න. ලිසට්ට තේරුණාද පුතා? ලිසත් ඉන්නව නේද? ලිසත් ඔව් සර්. රයිට්. ගැටලුවක් නැහැ නේද? නෑ සර්. හරි හරි. මේකත් අඳින්නකෝ. මනුෂි පුතා ඊයේ වීඩියෝ එක බැලුවද ඔක්කොම? මනුෂි? ඔව් සර්. රයිට්. ගැටලුවක් නැහැ නේද? නෑ සර්. දිල්හන්ට ගිය සතිය ක්ලාස් එක මිස් වුණා නේ. දිල්හන්ට මම වීඩියෝ එක දාන්නම්. දිල්හන් ගිය සතිය හිටියේ නෑ නේද? මම මේ ක්ලාස් එකට වීඩියෝ එක දාන්නම්. හරි. ක්ලාස් එකට වීඩියෝ එක දාන්නම්. ඒක මේ හිටපු නැති අය බලන්න. ඒතර බලන්න මේකෙත් විචල්්‍ය 3යි. ඒතර අපිට මේකේ විචල්්‍ය 3 ගන්න පුළුවන් x y z x y z. ඊට පස්සේ බලන්න විචල්්‍ය වල අනුපූරක තියෙනවා. x bar තියෙනවද නැහැ? x bar නැහැ. y bar තියෙනවා. ඒ නිසා y bar දාන්න වෙනවා. z bar තියෙනවා. රයිට්. ඒකට දාන්න වෙනවා. ගුණිත පද තියෙනවා. xy. ඊට පස්සේ තව තියෙනවා xz bar.
තව තියෙනවා yz bar y bar z sorry. දැන් අවසාන ප්‍රකාශන විදිහට මේක ගේන ආයි කොටස් දෙකකට කඩලා ගන්නවට වඩා ඒක ලියසි. අපි මේ විදිහට කරමු. දැන් කලින් එක අපි එහෙම හදන්න ගිහිල්ලා ආයි වෙනස් කරලා යන්න නිසා දැන් කෙලින්ම මම අවසාන ප්‍රකාශනය ලියනවා f කියන එක xy ධන xz bar ධන y bar z කියලා. හරි. මේක පුරවමු. දැන් ආදාන තුනක් නිසා ආකාර 8ක් එනවා. පෙළි 8ක් අඳින්න ඕන. බිඳුව ඒවා භාගයට භාගයට අඩු කරන බිඳුව ඒවා 4යි 1 ඒවා 4යි බිඳුව ඒවා 2යි 1 2යි බිඳුව ඒවා 2යි 1 2යි බිඳුව 1යි බිඳුව 1යි ඊට පස්සේ y bar මෙතන y නම් තියෙන්නේ ඒකේ අනුපූරකේ y bar බිඳුව අනුපූරකේ 1යි බිඳුව අනුපූරකේ 1යි ඒකේ අනුපූරකේ බිඳුවයි ඒකේ අනුපූරකේ බිඳුවයි බිඳුව 1යි 1යි බිඳුවයි බිඳුව ඔය විදිහට ඊපස්සේ z bar මෙන්න z මෙන්න z bar බිඳුව බිඳුව අනුපූරකේ කියන්නේ z bar බිඳුව බිඳුවේ අනුපූරකේ බිඳුවේ අනුපූරකේ 1යි ඒකේ අනුපූරකේ බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුව ඊට පස්සේ xy x.y මේක බිඳුව ඩොට් බිඳුව බිඳුවයි බිඳුව ඩොට් බිඳුව බිඳුවයි 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 1 ඩොට් බිඳුව බිඳුවයි 1 ඩොට් බිඳුව බිඳුවයි 1 ඩොට් 1 1යි 1 ඩොට් 1 1යි ඊපස්සේ x z bar x z bar ටිකක් ඈතින් තියෙන්නේ මේකයි මේකයි x z bar බිඳුව 1 බිඳුවයි බිඳුව බිඳුව බිඳුවයි බිඳුව 1 බිඳුවයි බිඳුව බිඳුව බිඳුවයි 1 1 1 1 1යි 1 බිඳුව බිඳුවයි 1 1 1යි 1 බිඳුව බිඳුවයි y bar z y bar z මේ පැත්තනේ y bar z මේ තීරුව 1 බිඳුව 1 ඩොට් බිඳුව බිඳුව 1 ඩොට් 1 1යි බිඳුව ඩොට් බිඳුව බිඳුවයි බිඳුව ඩොට් 1 බිඳුවයි 1 ඩොට් බිඳුව බිඳුවයි 1 ඩොට් 1 1යි බිඳුව ඩොට් බිඳුව බිඳුවයි බිඳුව ඩොට් 1 බිඳුවයි නහරි දැන් අන්තිමට ප්‍රතිදාන තීරුව හැදෙන විදිය බලන්න මං යට පේන්නේ නැති නිසා උඩට ගන්නම් ප්‍රතිදානය හැදෙන්නේ මෙතන බලන්න පුතා xy ධන. ඒ කියන්නේ මෙන්න මේ තීරුවෙන් එනාගේ ධන xz bar මේ තීරුවෙන් එනාගේ ධන yz bar මේ තීරුවෙන් එනාගේ. ඔන්න ඔය තීරු තුනෙන් එනාගේ එකතු වෙලා එන්නේ. හරි? පැහැදිලිද? කියන්නේ බිඳුව ධන බිඳුව ධන බිඳුව. ඒ වගේ එකක්. xy ධන xz bar ධන yz bar මේ තීරුවෙන් එනාගේ ධන මේ තීරුවෙන් එනාගේ ධන මේ තීරුවෙන් එනාගේ. ඒතර මෙතන තියෙන බිඳුව ඒව තුනක් නේ. එහෙනම් මෙතන එන්නේ බිඳුව ධන බිඳුව ධන බිඳුව. ඒතර මේ වගේ එකක් සොලු කරන්නේ අවස්ථා දෙකකින් යන. ඉස්සෙල්ලා බිඳුව ධන බිඳුව බලන්න. ඕගෙට් එකේ බිඳුවයි බිඳුව આવොත් බිඳුවයි. right? ඊට පස්සේ මේ බිඳුව ඊට පස්සේ ගන්න. ඒතර ආයි තියෙනවා බිඳුව ධන බිඳුව කියන්නේ මේකෙන් බිඳුව. ඒ නිසා මෙතන එන්නේ කීයද? බිඳුව. ඒ විදිහට සුළු කරන්න. ඊළඟ පියවර ගත්තත් ඒත් එහෙමයි. හරි. ඒකෙදිත් එහෙමයි යන්න. බිඳුව ධන බිඳුව බිඳුවයි බිඳුව ධන බිඳුව බිඳුවයි ඒ ලැබෙන ප්‍රතිඵලය බිඳුව ධන 1 කියන්නේ 1යි. right? මේ ටික ගත්තොත් මෙතන බිඳුවයි බිඳුවයි බිඳුව කියන්නේ බිඳුවයි. මෙතන බිඳුව 3 කියන්නේ බිඳුවයි. මෙතන බිඳුව ධන 1 කියන්නේ 1යි. බිඳුව ධන 1 1යි. ආයි ඒකත් එක්ක බිඳුව 1 ධන බිඳුව කියන්නේ 1යි.
මෙතන බිඳුව ධන බිඳුව කියන්නේ බිඳුවයි බිඳුව ධන 1 කියන්නේ 1යි. මෙතන 1 ධන 1 කියන්නේ 1 ධන 1 කියන්නේ 1යි. ඒ ලැබෙන ප්‍රතිඵලත් එක්ක බිඳුව ගත්තොත් 1 ධන බිඳුව කියන්නේ 1යි. මෙතන 1 ධන බිඳුව 1යි. මේකත් එක්ක 1යි. ඔන්න අවුට්පුට් එක. හරි. එතකොට ඔන්න අපි අද දවසේ කොහොමද යම්කිසි බූලිය ප්‍රකාශනයකට අදාළව සත්‍යතා වගුවක් නිර්මාණය කරන්න කියන එක ගැන කතා කරා. දැන් මෙතෙන්දී අපි මේ සත්‍යතා වගුව නිර්මාණය කරේ පරිපතය අඳින්න නැතුව. ඒ නිසා මතක තියාගන්න අපිට යම්කිසි බූලිය ප්‍රකාශනයක් දුන්නොත් අපිට සත්‍යතා වගුව අඳින්න පුළුවන් පරිපතය නිර්මාණය කරන්නේ නැතුව. හරි. ඒ නිසා ඔප්ෂන් දෙකක් තියෙනවා. විභාගයට යම්කිසි බූලිය ප්‍රකාශනයක් දීලා විභාගයට අහන්න පුළුවන් ප්‍රශ්නයක්. f සමාන xy ධන xz බා ධන yz y බා z යන බූලිය ප්‍රකාශනය සඳහා සත්‍යතා වගුවක් නිර්මාණය කරන්න කියලා. හරිද? එතකොට ක්‍රම දෙකක් අපිට තියෙනවා. කෙලින්ම අපිට ප්‍රකාශන කරන්න පුළුවන් නැත්නම් පරිපතය ඇඳලා right පරිපතය ඇඳලා සත්‍යතා වගුව නිර්මාණය කරන්න පුළුවන්. right? එහෙනම් අපි අද දවසේ පන්ති අවසන් කරමු.